Hello students. මම මේ පොඩි වීඩියෝ එකකින් කියන්න යන්නේ ඔයාලට ease කියන එක use කරන්නේ කොහොමද කියලා. අපි පොඩි කාලේ ඉඳලාම දන්න දෙයක් තමයි මේ ease කියන එක. This is an apple. පොඩි කාලේ ඉඳලාම use කරලා තියෙනවා. හැබැයි 10 සහ 11 වසර වල ළමයි තාමත් filling the blanks writing කොටස් වලදී මේ ease කියන එක බලද්දනවා. මොකද ease කියන එක double acting විදිහට පාවිච්චි වෙනවා. ඒක හරියටම කියනවා නම් grammatically ඒක සමහර වෙලාවට auxiliary verb එකක් විදිහට පාවිච්චි වෙනවා, සමහර වෙලාවට be verb එකක් විදිහට පාවිච්චි වෙනවා. ඒක හරියට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ඉංග්‍රීසි භාෂාවේ 10 11 වසර ළමයි මෙන්න මේ is කියන විදිහ පාවිච්චි කරන මේ 1 2 4 5 6 7 විදි 7ම දන්නවනම් ඔයාලට කවදාවත් මේක වරදින්නේ නැහැ. ඒක sure filling the blanks වලදීවත් writing වලදීවත්. හරිද? උදාහරණයක් විදියට දැන් ඊස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒක වචනය ගොල්ලොත් එක්කනේ. ඒක වචන සර්වනාමයක් වෙන්න පුළුවන්. නාම පදයක් වෙන්න පුළුවන්. නැත්නම් නමක් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට මොනවද ඒක වචන සර්වනාම කියන්නේ? අපි he කියන එක, she කියන එක, it කියන එක ඒක වචන සර්වනාම විදිහට ගන්න පුළුවන්. එතකොට මම මෙතන ලියුවත් he she කියන එක, it කියන එක singular pronouns. ඊට අමතරව අපි නම් දන්නවා නිමල් කමල් සුනිල් වගේ ඒවා ඒක වචන නම් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව the doctor, the lawyer ඒ වගේ නාම පදත් ඒක වචන විදිහට ගන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදියට දැන් කමල් කියන එක ගමු. කමල් කියන එක ඒක වචන නමක්. දැන් මෙයා is එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කමල් is කිව්වට පස්සේ ඒකේ තේරුම කමල් වේ කමල් සිටි කියන තේරුම් දෙකම දෙන්න පුළුවන්. හරිද? තිබේ කියන එක කමල් තිබේ කියලා අපි කවදාවත් කියන්නේ නැහැනේ. එතකොට අපි පණ නැති එකක් තමයි the car කියලා ගමු. the car කියන පණ නැති එකක්. ඒ වගේ පණ නැති ඒක වචන the car is නාම පදයක් තමයි තිබේ කියන තේරුමත් එක්ක පාවිච්චි කරන්න වෙන්නේ. ඒතර කමල් is කිව්වට පස්සේ කමල් වේ කමල් සිටි කියන තේරුම් දෙකම ගෙන දෙනවා. එතකොට මෙතනට යොදන එක අනුව තමයි වේද සිටිද කියලා තීරණය කරන්න වෙන්නේ. හරිද? කමල් is a doctor. මෙතනට a doctor තනතුරක් දැම්මොත් එහෙම කමල් ડોක්ටර් කෙනෙක් තමයි ડોක්ටර් කෙනෙක් වේ. හරිද? ඒ විදිහට දාන්න පුළුවන්. නැත්තම් අපි මම තව එකක් ගත්තොත් he is කියලා ගන්නවා. ඒක වචන සර්වනාමයක්. he is මෙතනට දැම්මොත් එහෙම he is my brother. හරිද? ඔහු මගේ සහෝදරයා. ඔහු තමයි මගේ සහෝදරයා කියන එක. හරිද? එතකොට දැන් මෙතනට දැම්මොත් කමල් is a doctor තනතුරක් දැම්මොත් එහෙම වේ වෙනවා. city කියන්නේ මෙතන place එකක් දානවා. හිතන්න කමල් ඉන්නේ දැන් කමල් is a doctor කමල් ඉන්නේ දැන් ස්පිරිතාලේ hospital එකේ. එතකොට කමල් is නිකම් hospital කියලා දාන්න බෑ. අපි ඒ ගැලපෙන preposition එක දාන්න ඕනේ. කමල් is in the hospital. කමල් is in the hospital ඒ විදියට. හරිද? දැන් තිබේ කියන එක ගත්තොත් the car is මෙතනට දාන්නේ place එක. the car is on the road කියලා දාන්න ඕනේ. හරිද? ඒ වගේම is කියන එක කමල් කියන එකම ගමු. කමල් is adjective එකක් කියන්නේ කමල් quality එකක් කියන්න පුළුවන්. කමල් කරුණාවන්තයි. කමල් is kind කියලා දැම්මොත් මෙතන adjective එකක් පාවිච්චි වෙනවා. කමල් කරුණාවන්තයි. හරිද? එතකොට past participle verb එකක් දාන්න පුළුවන්. කමල් කියන එකම ගමු. කමල් is කියලා මෙතන past participle එකක් දැම්මොත් එහෙම ඒකෙන් කියවෙන්නේ ඒක simple present tense passive voice. එතකොට මේ කමල් කියන කෙනා තමයි passive voice කියන්නේ. මොකද passive voice කියන්නේ මේ ඉස්සරහා ඉන්න එක්කෙනා තමයි මේ මෙතන දාන ක්‍රියාවට භාජනය වෙන්නේ. මෙතන දාන ක්‍රියාව දැන් මම මේ ටික පොඩ්ඩක් මෙහෙම වටේ තියෙන ටික මකලා දාන්නම්. වටේ තියෙන ටික මෙහෙම මකලා දාන්නම් පොඩ්ඩක්. හරි. දැන් මෙතන past participle verb එකක් දැම්මොත් කමල්ට පස්සේ අපි දාමුකෝ blame කියන verb එකේ blame කියන්නේ මොකද්ද ළමයි? දොස් කියනවා බයිනා වගේ තේරුමක්. මේක regular verb එකක්. මේකේ past participle verb එක තමයි BLA. මෙතන B අකුර මේ තියෙන්නේ. BLAMED කියන එක. හරිද? MED. මම mouse එකෙන් ලියන්නේ ඒකින්ද හරියට චුට්ටක් පැහැදිලිව ලියන්න අමාරුයි. blamed. එතකොට කමල් is blamed කිව්වට පස්සේ මොකද තේරුම?
කමල් බනිනව නෙමෙයි. කමල්ට බනිනවා. මේ කමල් තමයි මෙතන ඉන්න ක්‍රියාවට භාජනය වෙන්නේ. කමල්ට බනිනවා කියන තේරුම ගෙන දෙන්න. පැහැදිලිද? කමල්ට බනිනවා කියන තේරුම ගෙන දෙන්න. එතකොට මේකත් හරි. මේකත් හරි. මේ තුනත් හරි. එතකොට තව එකක් being plus past participle verb. හරිද? being එකත් එක්ක past part. being නෙමෙයි being එක්ක past participle verb එකක්. දැම්මොත් එහම උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මෙතන my car කියන එක ගමු. my car is කියන එක එනවා. being past participle verb එක මෙතනට දැම්මොත් මෙතන plus mark එකක් ඕනේ නැහැ. sentence එකක් ලියද්දි repair කියන්නේ මොකක් හරි දෙයක් අලුත් වැඩියා කරනවා. ඒකේ past participle verb එක තමයි ed එක දැම්මට පස්සේ එන්නේ ඒක regular verb එකක් හින්දා. එතකොට සම්පූර්ණ වාක්‍ය my car is being repaired මොකක්ද තේරුම? ඒකට කියන්නේ අපි present continuous tense එකේ passive voice එක කියලා. මගේ කාර් එක අලුත් වැඩියා කරමින් තියෙන්නේ. අලුත් වැඩියා කරමින් ඉන්නේ කවුද කියලා නෑ. garage boss ද නැත්නම් මම විසින් මේක අලුත් වැඩියා කරනවද කියලා නෑ. my car is being repaired. මගේ කාර් එක අලුත් වැඩියා කරමින් තියෙන්නේ. හරිද? ඒකට කියන්නේ simple present tense එකේ passive voice එක කියලා. හරිද? sorry මේක present continuous tense එකේ passive voice එක. මේක තමයි මේ අපි කලින් කතා කරපු එක තමයි simple present tense එකේ passive voice එක. මේක present continuous tense එකේ passive voice එක. එතකොට ing එක පාවිච්චි කරන එක එකක් පොඩි කාලේ ඉඳන්ම දන්නවා. කමල් කියන එක ගත්තොත් කමල් is singing කියන්න පුළුවන්. කමල් is playing කියන්න පුළුවන්. කමල් is sleeping කියන්න පුළුවන්. ඒක. හරිද? දැන් මේ අවස්ථා හතට අදාළව මම ඉක්මනට කියාගෙන ගියා. උදාහරණ වාක්‍ය 7ක් මෙතන ලියලා දීලා තියෙනවා. දැන් බලන්න නිමල් is a doctor. දැන් බලන්න නිමල් is. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ a doctor කියන එක චුට්ටකට අමතක කරලා දැන් නිමල් is කිව්වට පස්සේ where city කියන තේරුම් දෙකම දෙන්න පුළුවන්. මෙතනට දාලා තියෙන designation එක. a doctor කියලා. එතකොට මේකේ තේරුම තමයි නිමල් වෛද්‍යවරයෙක් වේ. නිමල් කියන්නේ වෛද්‍යවරයෙක්. නිමල් වෛද්‍යවරයෙක් වේ කියන තේරුම. ඊට පස්සේ මේ තව වාක්‍යයක් අරගෙන තියෙනවා නිමල් is in the hospital. ඒ කියන්නේ නිමල් ඉන්නේ. එතන city කියන තේරුම ගැන දෙන්න. නිමල් ඉන්නේ ස්පිරිතාලේ. හරිද? දැන් කියන කැලලක් දාලා තියෙනවා. now the hospital is in Gaul. the රෝහල තියෙන්නේ ගාල්ලේ. එතකොට වේ මේ දෙකේම වේ කියන අදහස ගෙන දුන්නා. මෙතන city කියන අදහස ගෙන දුන්නා. හරිද? ඊට පස්සේ the hospital is being renovated. renovate කියන අලුත් වැඩියා කරනවා කියන අදහස hospital එක රෝහල අලුත් වැඩියා කරමින් තියෙන්නේ. රෝහල අලුත් වැඩියා කරමින් තියෙන්නේ. ඒ කියන්නේ එතන රෝහල අලුත් වැඩියා කරන්නේ කවුරුන් විසින්ද කියලා නැහැ. කවුරුන් විසින්ද කියලා නැහැ. රජය විසින්ද, බාස්ලා විසින්ද, ડોක්ටර්ස්ලා සල්ලි දීලා එහෙම කරනවද? එහෙම සඳහනක් නැහැ. රෝහල අලුත් වැඩියා කර තියෙන්නේ. රෝහල අලුත් වැඩියා කරමින් තියෙන්නේ. එතකොට මෙතන මේ renovate කියන ක්‍රියාවට ලක් වෙන මෙන්න මේ hospital එක. හරිද? මෙතන මේ is being renovated. is being renovated කියන එක තමයි අපි විශේෂයෙන් ඉගෙන ගන්න ඕනේ මෙතනදී. The doctor is treating patients. ඒක අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම දන්න එක. is එක ing verb එක treat කරනවා කියන්නේ මෙතන ප්‍රතිකාර කරනවා කියන එක. patients කියන්නේ රෝගීන් කියන එක. එතකොට the doctor වෛද්‍යවරයා රෝගීන්ට ප්‍රතිකාර කරමින් ඉන්නේ දැන් කියන එක. හරිද? he is sometimes tough for the nurses. දැන් මෙතන බලන්න is එක tough කියන adjective එක පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙතනට adverb එකක් දාලා තියෙනවා sometimes කියලා. ඒ වගේ දාන්න පුළුවන් always, never වගේ adverbs දාන්න පුළුවන්. sometimes කියන එකත් එහෙම පාවිච්චි කරලා තියෙනවා. එතකොට he is sometimes tough කියන තදයි කියන එක. තදයි තදින් සලකනවා කියන එක. ඔහු තදින් සලකනවා සමහර වෙලාවට nurses-ලාට, හෙදියන්ට. so එම නිසා කියන තේරුම තියෙනවා. so he is blamed by the nurses. හරිද? is එක past participle එක මෙතන use කරලා තියෙන simple present tense එකේ passive voice එක. එතකොට passive voice එක උනා මෙයා තමයි ක්‍රියාවට භාජනය වෙන්නේ. ඔහුට බයිනවා කියන එක. ඔහු බයිනවා නෙමෙයි. ඔහු බයිනවා නම් he blames නේ. ඔහු බනිනවා නම් he එකත් එක්ක blames. එතකොට මෙතන තියෙන්නේ he is blamed. he blames කියන්නේ ඔහු බයිනවා. මෙතන තියෙන එක නෙමෙයි he is blamed. ඔහුට බයිනවා. මේ ඔහුටයි බයින්නේ. කවුද බයින්නේ? දැන් මෙතන by the nurses කියලා නැතුවත් මේක ලියන්න පුළුවන්. he is blamed කියලා දැම්මත් එම so he is blamed කියන්නේ ඒක නිසා යාට බයිනවා. දැන් ඒ බයින්නේ කවුරුන්ද විසින් කියන එක by වලින් මෙතන සම්බන්ධ කරලා තියෙනවා. නර්ස්ලා විසින් බයින්නේ කියලා. හරිද? ඒ විදිහට මේ sentences 7 තියෙනවා.
7 අන්තර්ගත වෙනවා ඒ is කියන එක පාවිච්චි කරන්න පුළුවන් විදි 7ම සම්බන්ධ වෙනවා. දැන් ඔයාලා කරන්න ඕන මේක ඔළුවට අරගෙන මෙතන මේක බලාගෙන ඔයාලා මතක් කරගන්න my friend කියන එක ගැන සරලම එකක් දන්නවනේ my friend කියන එක අරගෙන ඒකෙන් sentences 7ක් ඔළුවෙන් මතකයෙන් මතක් කරන්න. ඒක ඔයාලට පුළුවන් නම් ඔයාලා හිතාගන්න ඔයාලට මේක පුළුවන්. මේක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඇත්තටම මේක මහ ලොකුම දෙයක් නෙමෙයි. මේක දැනගෙන ඉන්න ඕන 10 වසරේදී හැම ළමයෙක්ම. බලන්න my friend කියන එක ගත්තට පස්සේ my friend දාලා මේ sentence 7ම develop කරන්න පුළුවන්ද කියලා. හරි. මම develop කරන්නම්කො මේ විදිහට මගේ my friend මතක් කරගෙන. මම එතනට දානවා my friend is Akila. මගේ friend තමයි අකිල. ඊට පස්සේ මම දානවා he is in goal now. ඔහු දැන් ඉන්නේ ගාල්ලේ. he is in goal now. Akila's home. කියන්නේ අකිල ගෙදර. Akila's home is in Ahangama. අකිල ගෙදර තියෙන අහංගම. Akila is innocent. අකිල අහිංසකයි. Akila is innocent. ඊට පස්සේ මම මෙතන past participle verb එකක් දානවා. Akila is trained. Akila is trained by his coach at every weekend. Akila is train කරනවා කියන පුහුණු කරනවා කියන අකිලව. ඒතර අකිල is trained කිව්වට පස්සේ අකිලව පුහුණු කරනවා by his coach. ඔහුගේ පුහුණුකරු විසින් හැම weekend එකම at every weekend. Akila is trained by his coach every weekend. ඊට පස්සේ මෙතන past participle verb එකක් දාන්න ඕන being එක මම දානවා Akila's home is being Akila's home නැත්නම් අපි කියමු Akila's computer is being repaired. අකිලගේ කම්පියුටර් එක repair කරමින් තියෙන්නේ. Akila's computer is being repaired. ඊට පස්සේ මම මෙතන දානවා Akila is watching a film now. Akila is watching a film now. හරිද? ඒ විදිහට සරල උදාහරණයක් ගන්න. සරල උදාහරණයක් අරගෙන බලන්න මේ sentence 7ම develop කරන්න පුළුවන්ද කියලා is පාවිච්චි කරලා. එහෙනම් පුළුවන් නම් ඔයාලා සතුටු වෙන්න. බැරි නම් මේ උදාහරණේ බලලා ආයෙ මතක් කරගෙන නැවත පොඩි උදාහරණයක් කරගෙන develop කරන්න. Okay.